මේ ලෝකේ ඉන්නවා වැඩිපුර තනියම ඉන්න කැමති කට්ටිය. සමහර විට මේ වීඩියෝ එක බලන ඔයත් එහෙම වෙන්න පුළුවන්. එහෙමනම් ඔයාට මම අමුතුවෙන් කියන්න ඕනේ නෑ ඒක. ඔයාම දන්නවා ඒ ගැන. ඒ ගැන කියන්නේ තනියම කාලය ගත කරන එක ගැන හොඳද? ඒ කියන්නේ මෙහෙමයි. ඔයාට යාළුවොත් ඉන්නවා කියන්නේ සාමාන්‍ය ගානට ඉන්නවා. එහෙමයි කියලා මේ වගේ කට්ටිය එයාලත් එක්ක වැඩිය මූ වෙන්නෙත් නැහැ. මූ වෙනවා එවනට එච්චර නැහැ. මේකෙන් අදහස් කරන්නේ නැහැ තනියම ඉන්න කැමති කට්ටිය මිනිස්සුන්ට අකමැතියි කියලා. එහෙම දෙයක් නැහැ එතන. තියෙන එකම දේ එයාලා වෙන කට්ටියක් එක්ක නැත්තම් තවත් කට්ටියක් එක්ක ඉන්නවට වඩා තනියම ඉන්නකොට එයාලට වෙනම කම්ෆර්ටබල් ගතියක් දැනෙන එක. ඉතින් අන්න ඒ වගේ කට්ටියට එයාලටම ආවේනික විශේෂ පෞරුෂත්ව ලක්ෂණ තියෙනවා. ඉතින් මොකද කියන්නේ? ඔයත් වැඩිපුර ටිකක් තනියම ඉන්න කැමති කෙනෙක්ද? එහෙනම් ඔයාටත් මේ ස්පෙෂල් පර්සනැලිටි ක්වොලිටිස් තියනවාද? ඔයාට ඒවා ඇත්තටම තිබුණත් ඒවා හරියටම මොනවද කියලා දන්නවද? ඒ හැම දෙයක්ම හරියටම දැනගන්න වීඩියෝ එකට ලයික් එකක් දාගෙන සබ්ස්ක්‍රයිබ් කරගෙනම අපේ වීඩියෝ එකට යන්න. මාව සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. නැත්නම් ඔයාට මෙයාගේ වීඩියෝස් ඉස්සරහට ගේන ඒවා මිස් වෙන්න පුළුවන්. Number 1. Value time. හුදකලා පුද්ගලයන්ට ගොඩක්ම වැදගත් දෙයක් තමයි කාලය. ඔව් ඒක ඇත්ත. එයාලා අනිත් හැම දෙයකටම වඩා කාලයට ගරු කරනවා සහ හොඳ අගයක් දෙනවා. මොකද එයාලා දන්නවා සාර්ථක ජීවිතයකට කාලය කියන්නේ ගොඩක්ම අත්‍යවශ්‍ය දෙයක් කියලා. ඕනම වැඩක් ප්‍රමාද නොවී කිරීම, තව වෙන කෙනෙක්ගේ කාලය කිසිම වෙලාවක නාස්ති නොකිරීම වගේම වෙන කෙනෙක්ට ඔයාගේ කාලය නාස්ති කරන්නත් ඔයා කිසිම වෙලාවක ඉඩ දෙන්නේ නැහැ. අර අපි කියන්නේ බොරු කාලය නාස්ති කරන අර ෆේක් දේවල් තියන්නේ ඔයා ඒ වගේ දේවල් කරන්නේ නැහැ. වෙන කට්ටියටත් ඒ වගේ දේවල් ඔයත් එක්ක කරන්න ඔයා ඉඩ දෙන්නේ නැහැ. Number 2. Open minded. ඔයා තනියෙන් ඉන්න කැමති වුණාට ඔයාට හොඳ විවෘත මනසක් තියෙනවා වගේම ඒ විවෘත මනස නිසා ඔයාට නව අදහස් හා ක්‍රියාකාරකම් භුක්ති විඳින්න ගොඩක් ලේසි. ඒක මෙහෙමයි. ඔයා තනියම ඉන්න කැමති කෙනෙක් වුණා කියලා ඔයාගේ කාමරේටම වෙලා ඉන්න හැමතිස්සෙම එහෙම කෙනෙක් නෙමෙයි ඔයා. එහෙම කැමති නෑ ඔයා. එහෙම සෙට් එකකුත් ඉන්නවා. හැබැයි එයාලා මේ කැටගරි එකට අයිති වෙන්නේ නැහැ. ඒ ඇවිල්ලා කම්මැලියෝ. නැත්තම් අපි කියන්නේ ලේසි බොයිස්ලා. අද අපි මේ වීඩියෝ එකකින් කතා කරන කට්ටිය එයාලා එහෙම නැහැ. ඔයා පටලව ගන්න එපා. කම්මැලිකම කියන්නේ එකක්, තනියම ඉන්නවා කියන්නේ තව එකක්. කොහොම වුණත් මේ වගේ තනියෙන් ඉන්න කැමති කට්ටිය සාමූහිකව වැඩක් කරන්න ගියාම නැත්තම් වෙන කට්ටියත් එක්ක මොකක් හරි වැඩක් කරන්න ගියාම ඒ වැඩේ කරන්න ඔයාට පොඩි කාලයක් ඕන. වැදගත්ම දේ ඔයාගේ කාලය ගන්නේ ඒ වැඩේ කරන්න නෙවෙයි, ඒ වැඩේ කරන්න කලින් ඒ වැඩේ ගැන හිතන්න. Number 3. Clear boundaries. තනිකඩ කට්ටියට සෑම විටම වගේ සෞඛ්‍ය සම්පන්න සීමාවල් තියෙනවා. තව ඔයාවම පරිපූර්ණ ලෙස පිළිගන්නවා. ඔයාට හොඳ ශක්තිමත් වටිනාකම් තියෙනවා. තනියම ඉන්න එක ඇත්ත. හැබැයි සාපේක්ෂව ඔයාට තනිකම දැනෙන එක ගොඩක් අඩුයි. මොකද මේ වගේ කට්ටිය දන්නවා කවුරු නැති වුණත් තමන් එක්ක තමන් ඉන්නවා කියලා. Number 4. Aware weaknesses and strengths. ඔයා මම මෙතන අදහස් කරේ තනිකඩ ඉන්න කැමති කට්ටිය එයාලට එයාලගේම ශක්තියින් සහ දුර්වලතා ගැන හොඳ අදහසක් තියෙනවා. නැත්තම් හොඳ අවබෝධයක් තියෙනවා. ඒකින්ද ඒ වගේ කට්ටිය එයාලගේ ජීවිත සාර්ථකත්වය නැමැති ගමනාන්තයට එයාලට ඉක්මනට යන්න පුළුවන්. අඩුපාඩු තියෙනවා. ඒක ඇත්ත. අපි හැමෝගෙම ජීවිතවල අඩුපාඩු තියෙනවානේ. ඒවා තිබුණා කියලා ඒව එච්චර එයාලා ගණන් ගන්නේ නැහැ. හොඳ කොන්ෆිඩන්ට් එකක් තියාගෙන එයාලගේ ගමන එයාලා යනවා. හැබැයි ටිකක් පරක්කු වෙන්න පුළුවන්. ඒකට කමක් නැහැ. ඒක එච්චර ලොකු ප්‍රශ්නයක් නෙවෙයි. Number 5. Very empathetic. ඔයා දන්නවද? ඔයා තනියම ඉන්න කැමති කෙනෙක් නම් ඔයා මේ ලෝකේ ඉන්න සංවේදීම මිනිස්සු පිරිස අතරේ ඉන්න කෙනෙක්. මොකද මේ වගේ කට්ටියට පුළුවන් අනිත් කට්ටිය ඉන්න මට්ටම් තේරුම් අරගෙන ඒ කට්ටියට අනුකම්පා කරන්න. ඕනම කෙනෙක්ගේ දුකක් නැත්තම් බලාපොරොත්තු සුන්වීමක් වගේ දෙයක් කියන්නේ ඒක එපාම කරපු දෙයක්. ගොඩක් නරක දෙයක්. ඒත් ඔයා ගොඩක් සෙන්සිටිව් වගේම ගොඩක් ස්ට්‍රෝං හින්දා ඕනම ඍණාත්මක නැත්තම් නෙගටිව් සිටුේෂන් එකක් තුලදී දීප්තිමත් පැත්තක් හොයාගන්න එක ඔයාට ගොඩක් ලේසි. Number 6. Guided by intuition. ඔයාගේ බුද්ධිය හැමතිස්සෙම ඔයාගේ මාර්ගය පෙන්නනවා. ජීවිතේ නව වික්‍රමයන් සඳහා ඔයාව ඒවට යොමු කරනවා. ඔයා ටිකක් ටෆ්,
ඒ කියන්නේ තද එහෙම නැත්නම් දැඩි තීරණ ගන්නකොට ඔයාගේ සහජ බුද්ධිය ගොඩක් භාවිතා කරනවා වගේම ඒ බුද්ධිය භාවිතයෙන් ගන්න තීරණ හොඳ විශිෂ්ට අත්දැකීම් ළඟා කර දෙනවා කියලා ඔයා දන්න නිසා ඔයා බය නැතුව ඉන්නවා. මම ආපහු කියන්නේ මෙතන ඔයා කියන්නේ තනියම ඉන්න කැමති කට්ටිය. Number 7. Never co-depend. මේ ලෝකේ ඉන්න තනිකඩව ඉන්න කැමති කට්ටියගෙන් ගොඩක්ම කට්ටිය කැමති නෑ තවත් කෙනෙක්ගේ මත යැපෙන්න. එක්කෙනෙක් දෙන්නෙක් ඉන්න පුළුවන්, හැබැයි බහුතරය එහෙම නෑ. ඔයා හිතන්න ඒ වගේ කෙනෙක් මොකක් හරි රිලේෂන්ෂිප් එකක් ඇතුළතදී වුණත් ස්වාධීනව සිටීමට සහ ඔයාගේම විදිහට වැඩ කරන්න ඔයා ගොඩක් කැමති. තව දෙයක් තියෙනවා, මේ වගේ කට්ටිය එහෙම කිසිම කෙනෙක්ගෙන් ඩිපෙන්ඩ් වෙන්නේ නැතුව එයාලගේ ස්වයංපෝෂිතභාවය අනිත් කට්ටියට පෙන්වන්නත් ටිකක් විතර කැමති. ඒ කියන්නේ මම කිසිම කෙනෙක්ගෙන් ඩිපෙන්ඩ් වෙන්නේ නැහැ, මම තනියම තමයි මගේ වැඩ කරගන්නේ කියලා. Number 8. අන්තිම එක. self loving. හැමෝගෙම ජීවිතවලට එනවා හිටපු ගමන් අමාරු කාලවල්. ඒ කියන්නේ දුෂ්කර කාලවල්. හැබැයි අපේ මේ තනිකඩ බෝයිස්ලා ඒ වගේ දුෂ්කර කාලවල් වල පවා පුළුවන් තරම් Tamanට ආදරය කරන්න මෙයාලා උත්සාහ ගන්නවා. මොකද එයාලට මං කලින් කිව්වා වගේ හැම දෙයක් ගැනම හොඳ අවබෝධයක් තියෙනවා. විශේෂයෙන්ම එයාලා ගැනම. එයාලා දන්නවා වැටුනොත් අනිවාර්යෙන් නැගිටින්න ඕන, නැත්තම් ඉස්සරහට යන්න බෑ කියලා. ඒ වගේ කට්ටිය නිරන්තරයෙන්ම දියුණුවට යන්න උත්සාහ කරනවා වගේම සාර්ථකත්වය සඳහාද ගොඩක් මහන්සි වෙලා මෙයාලා වැඩ කරනවා. ඔයත් වැඩිපුර තනියෙන් ඉන්න කැමති කෙනෙක් නම් අද මම මේ කිව්ව ලක්ෂණ එකක් දෙකක් හරි ඔයාට තියෙනවා නම් ඔයා ඇවිල්ලා නියම කෙනෙක්. ඔව් ඇත්තටම. මොකද මේ දේවල් හැමෝ ගාවම නැහැ. තව මේ වගේ ක්වොලිටිස් මේ වගේ කට්ටිය ගාව තියෙනවා. මේ වීඩියෝ එකෙන් මම අදට ගෙනාවේ මෙච්චරයි. ඉතින් අද වීඩියෝ එක ගැන මොකද හිතෙන්නේ? හිතන ඕනම දෙයක් පල්ලෙන් කමෙන්ට් කරන්න. ඒක නෙවෙයි. මේ වීඩියෝ එක මෙච්චර දුර බලපු ඔයා අනිවාර්යයෙන්ම ටිකක් හරි තනියම ඉන්න කැමති කෙනෙක් වෙන්න ඕන. අන්න ඒක නිසා ඔයා තනියෙන් ඉන්නකොට ඔයාට මොනවද ඇත්තටම දැනෙන්නේ? පල්ලෙන් කමෙන්ට් කරන්න. මම අනිවාර්යෙන් රිප්ලයි කරනවා. වීඩියෝ එක එන්ජොයි කරා නම් ලයික් එකක් දාන්න, මාව සබ්ස්ක්‍රයිබ් කරන්න, ෂෙයා කරන්න. ඊළඟ වීඩියෝ එක අරන් එනකන් ඔයාලා හැමෝටම බයි.